සිද්ධාර්ථ සාමාන්‍යයෙන් දෙන්නේ. ඒ කියන්නේ බාගයාල බලන පැති කීපයක්. ඉතින් අරක පොඩ්ඩක් හොඳයි. මොකක් හරි සම්මානයක් දාගත්තොත් ඒක වැදගත්. ඔය දැන් ඊට කියන්නේ විභාගෙට විතරයිනේ. ඕක රිසල්ට් එක බලන්නේ මහ ලොකුට බලන්නේ නෑනේ. ඒක අර ඔයාලි මේකට ගියාම ලිට් වලට මේ තියෙන සම්මානයක් තුනත් හරි වැදගත්. ඉතින් ජොබ් එකකට යන්න තමයි. ඔය නමට දැන් ඉන්න අය ජොබ් කරන්නේ නැහැනේ බිස්නස් නේ හැමෝම නේ. මොකක් හරි එකක් තෝරගන්න නම් මේ ඉස්කෝලේ එක තමයි තියෙන්නේ. ඒ නම් වල වැදගත් වෙන්නේ. නෑ දැන් අපි මේ පණ දාන කරාට ඒගොල්ලෝ අන්තිමේදී මොනවා කරයිද දන්නේ. ඔව්. එයාලා ඉතින් ලොකු වෙලා මේ තුගන්නලාරින් දැන් අපි මේ මුකුත් මොනකරේ මම ඩිග්‍රී උතරම් මේ ඉන්නේ ගෙදරට. මම ඩිග්‍රී උතරම් ඉන්නේ ගෙදරට වෙලා. සමහරවිට දැනීම හරි ඒකත් නේද? දැන් නම් ඒවත් නැහැ. ගෙදරටම කොටු වුණාම ඒක නිකන් අර කෙලිම ගෘහ සේවය විතරයි. ඉන්නේ එහා ගිය දෙයක් නැහැ. ඒක කරගන්න වෙලාව මදි. ඊට වඩා මාසි ගෙදරින්දි මහසියක් නැහැ නේ. දැන් ගෙදර ගියාට පස්සේ ඉතින් ගෙදර තියෙන වැඩ කරන්න බෑ මාන නිදිමත සම්මානවාදී ඉස්කෝලේ යන මම ගිහලා පස්සේ ගෙදර පස්සේ අවුව වැඩි නේද මම නිදා ගන්නවා කාලයට කන්නේ ඒ කෙලින් ඉන්නේ ඒ කියන්නේ වැඩක් කරන්න කියලා ලෑස්ති වෙනවා අර කියන්නේ ඒ තරම් නිදිමත ඒ ඉන්නේ ඊට වඩා හොඳ වැඩ ඒ ඔයාලා නම් පෑ වෙනකන් ඇහැරලා තියෙනවා. පෑකට ගොඩක් පෑ වෙනකන් ඇහැරලා ඉන්නවා. ඔව් ඔයා කියන්නේ අපි නෑ 11 මාර්ගය දැන් ඔය වැඩ ඉවර වෙලා ඔක්කොම වැඩ ඉවරලා තමයි මේ කතන්දර ගොන්නේ. කතා තුනක් තියෙනවා ඒකත් බලන්න. ඒක දවල්ට බලන්න. දවල්ට නම් වෙලාවන්නේ මේ වෙලාව කියනවා. ඔව් ඒ සීතනවට අනේ බල්ලවඩි කියලා බල්ලවඩි තියනවා කියලා ඒ කොටස. ඊට පස්සේ හැබැයි නිදාගෙන බලන්න.